තමා විඩ්‍රෝ එක දාගන්න විදිහ ඩිපොසිට් එක නම් කොහොම හරි කරගත්ත හැකි. විඩ්‍රෝ එක දාන්න ක්‍රමේ මම ඔයාලට පොඩ්ඩක් සරලව කියන්නම්. පොඩි කොලයක් පැන කරන් නෝට් එකක් දාගන්න. මේ ඇප් එකට ගියාට පස්සේ ඇප් එකේ මුලම තියෙනවා හෝම් එක. ඊට පස්සේ මාකට් කියන එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ස්පොට් වල ෆියුචර් වල කොයින්ස් වල සැරිසරන ආකාරයේ කොයින් වල අප් ඩවුන් වෙන හැටි මේ හැම එකක්ම තියෙනවා. මේ මෙයාලගේ බොඩ්ගේ විස්තර ටිකත් එක්කම රයිට් මාකට් කියන එක ඊළඟට තියෙනවා ෆියුචර් වලට ගියාට පස්සේ ඔයාලට ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාලට ෆියුචර් ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. ක්‍රොස් එකටද ඇවිල්ලා යන්න පුළුවන්. ඊට පස්සේ X එක 20ද 40ද කීයද දාගන්න පුළුවන්. ඊට පස්සේ මාකට් ඕඩර්ද ලිමිට් ඕඩර් යන්න පුළුවන්. ඊට පස්සේ දාගෙන ට්‍රේඩ් කරන කට්ටියට මෙන්න මෙතනින් තමන්ටම ට්‍රේඩ් කරගන්න පුළුවන්. රයිට් ඊළඟට ස්පොට් එකේ ගියාම ස්පොට් ට්‍රේඩින් ඒ කියන්නේ කොයින් ටිකක් වාට අරන් තියාගන්න ඕන නම් මෙතන කොයින් වර්ග ටික දිනක් ඕනම කොයින් එකක් වාට මේකේ බයි කරලා තියාගන්න පුළුවන්. රයිට් හරි. ඊළඟට වැදගත් වෙන්නේ මෙන්න මේ ඇසෙට්ස් වලට ගියාට පස්සේ තමයි ඔයාගේ මෙන්න මේ එක්ස්චේන්ජ් එක සම්බන්ධ විස්තර ටික පෙන්වන්නේ. රයිට් මෙන්න මෙතනදී මේ ඇසෙට්ස් වල තියෙනවා ඩිපොසිට් තියෙනවා ඊළඟට තියෙනවා විත්ඩ්‍රෝ. රයිට් හරි. මෙතන මේ ඕවර්විව් එකේ ඉන්නේ. ඊට පස්සේ ස්පොට් වොලට් එක තියෙනවා. ඊළඟ ෆියුචර් වොලට් එක තියෙනවා. මේ ස්පොට් වොලට් එකට එන්නේ වගේ ස්පොට් ට්‍රේඩ් කරන ඒවා ටික ෆියුචර් වොලට් එකට එනවා. ඔයා ෆියුචර් ට්‍රේඩ් කරනවා ටික. ඊළඟට AN වොලට් කියලා තියෙනවා. මෙන්න AI වොලට් එක තමයි ඔයාලට වැදගත් වෙන්නේ. මොකද මේ AI වොලට් එකේ තමයි සම්පූර්ණ මේ එක්ස්චේන්ජ් එකේ AI බොට් එකත් එක්ක වැඩ කරද්දී. රයිට් එහෙනම් මේ AI බොට් එකේ තමයි ඔයාලගේ සියලු ලාභය තියෙන්නේ. හරි. ඔයා දැන් ඔන්න කොපි ට්‍රේඩ් එකට දාලා තියෙනවා නම් ඔයා මේ AI බොට් ට්‍රේඩින් එකේ ඔයාට උඩටම මෙන්න මේ වෙනකොට ඔයාගේ මේ වෙලාවේ ඇසෙට්ස් වල බැලන්ස් එක තියෙයි උඩ. ඒත් එක්කම යට තියෙනවා AI බොට් එක තුල ඔයා ඩේලි බලා ගන්න විස්තර ටික ඇති මෙතන. ඔයාගේ පැකේජස් කීයද තියෙන්නේ. රයිට් මගේ මේ account එකේ ගත්තොත් මුලින්ම $100 100ක් දැන් හරියටම $100ක්. හැබැයි ඒක USD N වලට කන්වර්ට් වෙද්දී 99.80ක් වුණා. පැහැදිලිද? ඔන්න පළවෙනි වැරද්ද මගේ අතින් වුණා. හරියටම 100 දාගත්ත එකේ ප්‍රතිඵලය USD N වලට කන්වර්ට් වෙද්දී 99 ගාණක් වුණේ. ඒකෙන් මට උන ලොකුම මට V1 ගහ ගන්න බැරි වුණා. V1 ගහන්න තව 100ක් මට දාගන්න ඕන නම්. පැහැදිලිද? එතකොට එහෙම ඔයා අය දාන්න එපා. කවුරුවත්ම $100 හරියටම දාන්න එපා. 101ක් දෙකක් දාගන්න. හරි. ඊළඟට තියෙනවා ඔන්න ඊට පස්සේ මම අය වෙනම 112ක් අප්ලෝඩ් කරා. $100 ඊට පස්සේ 200 ගානකට හදාගත්තා. ඊට පස්සේ විත්‍රි ගහන්න ඕන නිසා තව $200ක් අප්ලෝඩ් කරා සතිය විතර කලින්. හරි. දැන් මගේ අප්ලෝඩ්ස් ටික ගත්ත සාමාන්‍යයෙන් ඔක්කොම තියෙන මෙතන $416 මේ account එකේ තියෙන්නේ. හරි. ඒ තමයි AI bot එකේ විස්තර ටික මම ඔයාලට මේ කිව්වේ. ඊළඟට මෙතන තියෙන profit pool එක. මේ profit pool එකේ තමයි ඔයාගේ මුදල් ටික තියෙන්නේ. ඔයාගේ ලාභය තියෙන්නේ. දැන් මගේ මේ වෙලාවේ ගත්තොත් profit pool එකේ තියෙන්නේ $172ක්. මේක USD N වලිනුයි තියෙන්නේ. ඔන්න අය ඉලක්කමක් ආවා, තව අකුරක් ආවා USD N. මෙන්න මේක හරියටම අල්ලගන්න මොකක්ද USD N කියන්නේ කියලා. USD N කියන්නේ මේගොල්ලෝ සියලු ගෙවින් මෙයාලගේ තියෙන ස්ටේබල් කොයින් එක. හැම එක්ස්චේන්ජ් එකකටම තියෙනවා එයාලගේම කියලා ස්ටේබල් කොයින් එකකුයි එයාලටම කියලා නේටිව් කොයින් එකකුයි. උදාහරණයක් Binance එකේ නේටිව් කොයින් එක මොකක්ද කියලා ඔයාලා දන්නවද? දන්න කෙනෙක් ඉන්නවා නම් ටග් ගාලා chat එකට දාන්න බලන්න Binance එකේ නේටිව් කොයින් එක මොකක්ද කියලා. බලමු chat එකේ. මොකක්ද Binance එකේ නේටිව් කොයින්? නේටිව් කොයින් එක කියන්නේ එයාලගේම කොයින්. එයාලටම ආවෙන්නේ එයාලගේම කොයින්. right ඒක කෙනෙක් දාලා BNB කියලා හරියටම හරි. Binance එකේ එයාලටම ආවේනික කොයින් එක තමයි BNB කියන්නේ. හරිද? BNB කියන්නේ Binance ලගේ native coin එක. එයාලගේම coin එක. ඒත් මේ exchange එකටත් තියෙනවා
එයාලගේම කොයින් එකක් නේටිව් කොයින්. ඒකට කියනවා අපි BTX කියලා. BTX කියන්නේ මෙයාලගේ නේටිව් කොයින් එක. හැබැයි ඒක යාලා අනිත් එක්ස්චේන්ජස් වලට තාම එළියට දීලා නැහැ. හරිද? මෙයාලා 2028 තමයි මේ BTX එළියට දෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. එතකොට USDN කියන්නේ මෙයාලගේ ස්ටේබල් කොයින් එක. කියන්නේ Binance එකේ තියෙන USDC අන්න ඒ වගේ මෙයාලා ඩොලර් එකට සාපේක්ෂව අරන් යන මෙයාලගේ කොයින් එක තමයි USDN. මේකත් තාම එළියට දීලා නැහැ. මේකත් එයාලා එළියට දෙන්නේ 2028. එතකොට මේ එක්ස්චේන්ජ් එකේ 2028 එළියට දෙන්න ඕන කොයින් දෙක දැන් ඉඳන්ම ලෝකේ මෙයාලා ට්‍රාන්සැක්ෂන්ස් වැඩි කරනවා. එතකොට USDN වලින් ඔයාට ප්‍රොෆිට් එක ගෙවන හේතුව තමා ඔයාගේ ප්‍රොෆිට් එකක් ඔයා විත්ඩ්‍රෝ කරද්දී. ඔන්න දැන් ඔයාගේ ප්‍රොෆිට් පූල් එකේ තියෙන ඔයාගේ ප්‍රොෆිට් එක ඔයා විත්ඩ්‍රෝ කරන්න යනවා. අපි විත්ඩ්‍රෝ earnings කියන එක ටික් කරනවා. right විත්ඩ්‍රෝ earnings ටික් කරද්දී කොච්චරද විත්ඩ්‍රෝ කරන්න කියලා අහනවා. අපිට දෙන්න පුළුවන්. එතකොට මගේ මේ වෙලාවේ බැලන්ස් එක 171ක් තියෙනවා මේ ලෙවල් එකේ. ඒක විත්ඩ්‍රෝ කරනවා. ඔන්න 171 විත්ඩ්‍රෝ කරනවා. මේක AI එකට යද්දී 163යි යන්නේ. ඒකට හේතුව තමා 100%ක ෆී එකක් කැපෙනවා. පැහැදිලිද? ඒ මගේ wallet balance එක $30000ට අඩු නිසා මට withdraw fee එක 100%ක් කැපෙනවා. $30000ක wallet එකක් තිබ්බනම් withdraw fee එක 103යි. $50000ක wallet එකක් තිබ්බනම් withdraw fee එක 101මාරයි. $1,00,000ක් හෝ එතනින් එහා තියෙනවා නම් account එක withdraw fee එක කැපෙන්නේම නැහැ. හරි. මේ විත්ඩ්‍රෝ fee එක කැපුණාට ප්‍රශ්නයක් නෑ. ඔයා මාසෙකට සැරයක් සල්ලි විත්ඩ්‍රෝ කරනවා නම්. ඒකට හේතුව තමයි ඔයාගේ ප්‍රොෆිට් එක ඔයා එළියට ගන්නේ නැත්නම් ඒකට මාසෙට 106ක ප්‍රොෆිට් එකක් ඔයාට එකතු වෙනවා. එතකොට 106ක ප්‍රොෆිට් එකට ප්‍රොෆිට් එකක් එකතු වෙනවා. 105ක ප්‍රොෆිට් එකෙන් විත්ඩ්‍රෝ fee එකක් යන ඒ පාඩු නෑ. 6ක් ඇවිල්ලා 5ක් ගියත් ඒ 100 එකක් ඔයාට ලාභයි. ඩේලි විත්ඩ්‍රෝ කරන්න ප්‍රොෆිට් එක ටික දවසක් තියන් විත්ඩ්‍රෝ කරන්න. එතකොට ඔයාලට මේ විත්ඩ්‍රෝ fee එක ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලා 6ක් දීලායි 5ක් ගන්න. හරි ඔන්න මම විත්ඩ්‍රෝ එක $171ක් විත්ඩ්‍රෝ කරනවා. මේ පල්ලෙහා තියෙන විත්ඩ්‍රෝ කී තියාගන්නද විත්ඩ්‍රෝ කරනවද කියලා අහන මේ තියෙන්නේ 106 දවස් 30න් බෙදලා දවසට 0.2 ගන්න වාට ප්‍රොෆිට් එකට ප්‍රොෆිට් එකක් එනවා. අර අපි සරලවම කියනවා නම් අර නිකන් බැංකුවේ තියෙන නිකන් වැල් පොලියට පොලියනවා වගේ අන්න එහෙම ඒකම නෙවෙයි මේ නිකන් ඒක උදාහරණයක් මගේ ඒ වගේ concept එකක් තමයි මෙතන තියෙන්නේ. හරි අපි ඔන්න withdraw කරමු. හරි දැන් ඔන්න withdraw කරපුවාම ඒ ටික කොහෙටද යන්නේ? ඔන්න withdraw එක profit pool එකේ නෑද? මේ withdraw කරන ටික යන්නේ all assets කියන තැනට. all assets වලට යද්දී all assets වල තියෙනවා අන්න බලන්න දැන් ඇවිල්ලා තියෙනවා BTX0 USDN වලින් 163ම ඇවිල්ලා තියෙනවා. දැන් USDN ටික ආවා. USDN ටික මෙයාලා එකපාරටම අපිට USDT වලට හරවන්න දෙන්නේ නැහැ. දැන් USDN වලට සහ BTX කියන coin දෙකම touch කරවලා තමයි USDT වලට හරවන්න දෙන්නේ. පැහැදිලිද? හැම transaction එකක්ම USDN සහ නැත්නම් ඒ transactions දෙක වද්දලාම තමයි USDT වලට අපිට withdraw කරන්න දෙන්නේ. නැත්නම් මෙයාලට ඔක එකවරම USDT දෙන්න තිබ්බනේ. ඒකට හේතුව තමයි නොදී ඉන්නේ හැම ඔයා withdraw කරන හැම සතයක්ම USDN සහ BTX වලින් තමයි ඔයාට convert කරලා transaction එකක් වද්දලාමයි කරන්නේ. පැහැදිලිද? දැන් මෙයාලා දවසකට හිතන්න ලංකාවේම මේ වෙදි කී දෙනෙක් නම් withdraw දාන දවසට ඩොලර් කීයක් ගියා හරි. එතකොට ලෝකෙ පුරා මේ වෙදි දවසට withdraw කීයක් යනවද? සමහර වෙලාවට එකම wallet එකෙන් withdraw 10 15 20 යනවා. එතකොට හිතන්න මෙයාලගේ දවසකට transactions කීයක් යනවා. අද මේ coin දෙකේ. ඔන්න බලන්න එයාලා මේ coin දෙක ටොප් කරන විදිය. ඔයාලට මම හොඳ point එකක් දෙන්නින් ඒකේ වටිනාකම අර BNB Bitcoin ගන්න බැරි වුණානේ. අපරාධ කියනවා.
PNB ගන්න බැරි වුණා නේ. ඒ වගේම සොලෝනත් අරගන්න බැරි වුණා නේ. ඒ වගේම තමයි දවස් එක කියලා අපරාධේ මට BTX එකක් අරන් තියාගන්න බැරි වුණා නේ කියලා. ඒ නිසා දැන් මම BTX එකක් අරන් තියාගන්න. ඒක වටිනාකම තව අවුරුදු 4කින් 5කින් හිතා ගන්න බැරි. හරි මොකද එක්ස්චේන්ජ් එකක කොයින් එකක් එක්ස්චේන්ජ් එකක නේටිව් කොයින් එකක් කොහොමත් අප් වෙනවා. රයිට් හරි එහෙනම් ඔන්න දැන් මෙතනදී USDN ටික එක්ස්චේන්ජ් කරගන්න ඕනේ මාරු කරගන්න ඕනේ BTX වල මේ එක්ස්චේන්ජ් කියන බටන් එක ටික් කරන් USDN වලට හැබැයි ටික් කරනවා කොච්චරද කියලා USDN අපි මැක්සිමම් දෙමු කොහොමද අන්න 800 ගාණක් වෙනවා BTX වලින් exchange now කියන එක ටික් කරපුවාම exchange තව දෙයක් ඔන්න මේ බලන්න P එක 0 පළ පාට වෙනවා. ඒ කියන්නේ USDN BTX වලට හරවන්න සතයක්වත් යාලා charge එකක් ගන්න. යාලා දෙකකින් කිසිම ලාභයක් නැහැ. හැබැයි coin එක touch කරවලා ඉවරයි. ඒක තමයි යාලා කියන්නේ. right on exchange now දුන්නා ඔන්න ඒක automatic exchange කරා. exchange successful. හරි දැන් ඔන්න ඔක්කොම BTX වලට ඇවිල්ලා තියෙනවා. right හැබැයි BTX වලට ආවට මම දැන් ඉන්නේ AI wallet එක ඇතුලේ. එතකොට AI wallet එක ඇතුලේ coin මාරු කරන්න බෑ. අපි coin එකක් coin එකට convert කරලා ඒ කියන්නේ coin sell කරලා වෙන coin එකක් ගන්නවා නම් spot wallet එක ඇතුලේ වෙන්නේ. spot trading වල තමයි coin sell කරන්නේ. එහෙනම් මේ ටික අපිට spot wallet එකට දාගන්න වෙනවා. right එහෙනම් මම උඩට ගියා. transactions වලට යන්න වෙනවා. transfer කරගෙන තමයි spot වලට යන්න. අපි transfer කියන එක ටික් කරලා spot from spot to AI නෙවෙයි දෙක මාරු වෙන්න ඕනේ. from AI to spot මේ මැද ඊතලේ ටික් කරපු ගමන් මාරු වෙන ඊතල දෙක. අන්න AI wallet එකකින් spot wallet එකට අපි USDT ටික මාරු කරගන්න. USDT නෙවෙයි BTX නේ දැන් තියෙන්නේ තමයි USDT කියලා නේ. එහෙනම් USDT කියන තැන මේ චූටි ඊතලේ ටික් කරලා BTX ටික් කරන right ඔන්න BTX ආවා. කොච්චරද all දෙම ඔක්කොම ටික දාගමු right. හරි 854ක් තියෙනවා. හරි දැන් ඔන්න spot wallet එකට BTX ටික ආවා. හරි USDT තමයි කලින් පොඩි balance එකක් තියෙනවා. හරි දැන් ඔන්න BTX 800 ගානක් තියෙනවා. දැන් මේක USDT වලට හරවන්නේ අපි spot එකට යට පල්ලෙහාම තියෙන දකුණු පැත්තේ යටම තියෙන spot trading වලට ගියා. coin එක හරියට select වෙලා තියෙනවා කියලා බලලා right උඩම තියෙන BTX නේ coin එක හරි ඊට පස්සේ buy කරන්නේ අපි BTX එක sell කරන්න යන්නේ sell ටික් කරා limit order දාන්න එපා limit order දැම්මම මාකට් කියලා ඉඳලා ඒ තැනට වෙනකන් ඉඳලා යන්නේ ඊට වඩා ලේසි market order දාන්න market order ගියා ඊට පස්සේ market order ගියා ඊළඟට මේ USDT නෙවෙයි මොනවද BTX USDT තියෙන තැන චූටි ඊතලේ ටික කරලා BTX ටික හදාගන්න BTX කරා කොච්චරද මේ අලුව කැටේ වගේ තියෙන ඒක අදින්න කෙරවල ඔන්න එතකොට ඔක්කොම එනවා 100 අන්න තිබු BTX ඔක්කොම ටික sell වෙනවා sell BTX ටික කරන්න sell කියන්නේ අන්න ඔක්කොම BTX sell වුණා USDT වලට මාරු වුණා දැන් බලන්න spot වල BTX ටික ඔක්කොම USDT වලට මාරුනන්න බැලන්ස් එක 131 තිබුණේ 295 දැන් USDT වෙලයි තියෙන්නේ දැන් මේ ටික ඔයාලට පුළුවන් වුණා Visa card එක හරහා එළියට ගන්න දැන් මේක Visa card එක ආයෙත් තියෙනවා මෙතනින් කෙලින්ම යන transfer මේ තියෙන්නේ deposit withdraw සහ transfer කියන එකට ගියා මේකෙන් ඊතල දෙක ටික් කරා from future නෙවෙයි from spot වෙන්න ඕනේ from කියන එකට ගියා spot දාගත්තා මම ඊතල දෙක මාරු කරා නම් ඒත් හරිය from spot වෙනවා ඊට පස්සේ to future නෙවෙයි to card ඊට පස්සේ ඔන්න දාගන්න ගාන ගැව්වා 100ක්ද 10ක්ද 15ක්ද දාන ගාන ගැව්වා අපි 10ක් දාමු confirm දුන්නාම ඔයාගේ Visa card එක වගාව තියෙනවා නම් virtual card එක හරි physical card එක හරි ඔන්න card එකට එනවා
අපි කාඩ් එකට ගිහිල්ලා බලමු. කාඩ් එකේ කලින් 6ක් තිබිලා තියෙනවා. මේ විදි 10ක් ඇවිල්ලා ඔන්න 16ක් වෙලා තියෙනවා. දැන් USDT නේ උඩ තියෙන්නේ. හැබැයි කාඩ් එක ටික් කරාම කාඩ් එකේ තියෙන්නේ USD. පැහැදිලිද? අන්න අපකට තමයි රියල් ටයිම් කන්වර්සේෂන් කියන්නේ. රියල් ටයිම් ඔන්න බලන්න ටෙක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියලා අර මම ඔයාලට පේනවද රියල් ටයිම් කන්වර්ට් වෙනවා කියන එක මේ වීසා කාඩ් ගැන මම අර කතා කරද්දි ප්‍රසන්ටේෂන් එකේ වීසා ප්‍රින්සිපල්ස් වල තියෙනවා මෙන්න මේ කතාව. ටෙක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක සහ රියල් ටයිම් කන්වර්ට් වෙන්න ඕනේ කියන එක මේ තියෙන්නේ. ඔයා දැන් USD 10ක් USDT 10ක් කාඩ් එකට දාපු ගමන් රියල් ඩොලර්ස් වලින් 10ක් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් account එකට එසැනින් මේගොල්ලන්ගේ ට්‍රාන්ස්ෆර් එක වදිනවා. එතකොට ඔයාගේ කාඩ් එකේ තියෙන බැලන්ස් එක මේ ලෝකේ හැම කෙනාගේම කාඩ් වල තියෙන බැලන්ස් එකට ලයිව් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් account එකේ බැලන්ස් එක තියෙනවා. USDT ප්‍රමාණයට සාපේක්ෂව ඩොලර්ස් තියෙන හින්දා ලෝකේ හැම කෙනෙක්ටම ඕනම වෙලාවක සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. හරි දැන් මම වෙනවා මේ සල්ලි එළියට අපි ගන්න කොහොමද කියලා. දැන් මම විත්ඩ්‍රෝ කරනවා Binance එකට. විත්ඩ්‍රෝ ගියා. on chain විත්ඩ්‍රෝ ටික් කරා. මොනවද coin එකට USDT. දැන් මෙතන Binance එකේ wallet address එක දාගන්නයි තියෙනවා. Binance එකට ගිහින් වාගේ add funds කියලා wallet address එක අරන් ඇවිල්ලා මෙතෙන්ට දාගන්න. මම මේක දාලාම තියෙන ගමන් ටික කරන්න. ඔයා මෙන්න මේ විදිහට save කරලා තියාගත්තොත් ඔයාලට මෙතන මගේ Bybit එක Binance එකයි මම save කරලා තියෙන්නේ. ඔයත් ඒ විදිහට එතන save කරගන්න. එතකොට අය අලුතෙන් ගේන්න දෙයක් නෑ. මට ඕන වෙලාවක Bybit එකට නැත්නම් Binance එකට දාන්න පුළුවන්. මේක ටික් කරලා all withdraw amount කියන තැනට ගිහලා වගේ මුදල දාපුවම withdraw කරන අපි මෙතන withdraw කරමු $20ක් විතර. withdraw කරා මේ withdraw දුන්නු ගමන් ඒ ටික ඔයාගේ Binance එකට යන confirm කරනවා address එක මේ බලන්න net BNB chain එකෙන් යවන්නේ අපි BNB chain එකෙන් යවනකොට network fee එක $1 එකක් කැපෙනවා. හරිද? ඒක ඒගොල්ලෝ කපා ගන්නවා. TRC20 එකත් එහෙමයි මොනවා කියත් $1 එකක් කැපෙනවා. හරි මෙන්න මෙතන ගිහින් confirm දුන්නාම authenticator pin එක හරි වගේ email එක හරි ඉතාලි pin එකක් ගියා නැත්නම් Google authenticator තියෙනවා නම් ඒක යනවා. ඒක paste කරන්න ඉන්න එතකොට වගේ Binance එකට USDT ටික යනවා. මේක back කරනවා මම authenticator යන්න බෑ දැන්. හරි එහෙනම් ඔන්න මේ විදිහට තමයි withdraw එකක් දාගන්නේ. හරිද? හරි. withdraw එකක් දාන ගමන් කිව්වා වගේම තමයි අලුතින් ඔයාලා sales දානවා නම් ඔයාලගේ හරි යාළුවෙක්ගේ හරි මතක තියාගන්න මෙන්න මේක අමතක කරන්නත් එපා. තවත් වැදගත් පොයින්ට් එකක් මම කියන්නේ තමයි මේ දවස්වල හම්බ වෙනවා බෝනස්. මෙන්න මේ ඩිස්ප්ලේ එකේ වාට පේනවාද මේ World Cup කියන එක ලියනවා හොට්ම එකේ ඊළඟට තියෙනවා ස්පින්නර් කියන එක. කවුරු හරි කෙනෙක් account එකක් හදපු ගමන් ඩිපොසිට් එක කරන්න කලින් මෙන්න මේ ස්පින්නර් කියන එකට එන්න. ඒක එතකොට join now කියලා ඊවට ආවට පස්සේ ඩිපොසිට් එක කරන්න කලින් මෙන්න මෙතන තියෙනවා cumulative task කියලා. මෙන්න මෙතන $100 හරි කීයක් හරි ඩිපොසිට් කරන්න කලින් මෙන්න මේක ටික් කරලා යන්න. මගේ දැන් ඒක අරන් තියෙන ඉන්න පෙන්නන්න බෑ. හරි මෙන්න මේ වයික් එක දාන්න පුළුවන් එක. මෙන්න මෙහෙම ඔයා දැම්මට පස්සේ මෙතනදී එන්නේ මේක ටික් කරාම උඩම තියෙන ඩිපොසිට් 100 USDT කියන ඒක ටික් කරාම ඔයාගේ wallet address එක නවා ඒකට දාගන්න. මොකද එතකොට මෙතන බෝනස් එකක් එනවා. හරිද? ඊළඟට ඔයා ඩිපොසිට් කරනකොට මෙන්න මෙතන daily task කියන එකට ගිහිල්ලා ඒකෙන් ඩිපොසිට් කරන්න මෙන්න මෙතන ටික් කරලා ඔයාගේ ඩිපොසිට් එක මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දාගන්න. max කියන එක දෙන්න. ඩිපොසිට් now කියන එක deposit now නැත්නම් submit hosting දෙන්න මම මේක කරන්නේ ඒක right hosting දෙන්න අන්න එතකොට ඔයාලට එතන බෝනස් එකක් එනවා.
මේ විදියට බෝනස් ගොඩාක් ගන්න පුළුවන් මේ ස්පිනර් එක හරහා යද්දි. මේ ටික ඔයාලා ලීඩර් කියනවා වගේ මේන් ලීඩර්ස් ලගෙන් අහගන්න. මොකද මම ගිය සතියේ සේල් එකක් දැම්ම ඩොලර් 10000ක්. මිනිමම් ගොඩක් අරගෙන ඉන්නේ සමහරට මේ සූම් එකෙත් ඇති. ඒ අක්කට ආව බෝනස් ඔක්කොම 35ක්. USDT value එක ගත්ත USD 130ක් විතර. ඒ කියන්නේ රුපියල් වලින් ගත්ත රුපියල් 50000ක් විතර බෝනස් ආවා. දැන් ඒ වගේ වාට බෝනස් එනවා. ඊට පස්සේ කූපන් එනවා. කූපන් ආවට පස්සේ මේ ගෝ කියන එක ටික කර ක්ලේම් කරගන්න ඕන. ඕක මිස් කරගන්න එපා. කීයක් හරි කමන්නේ. නිකන් ඩොලර් 10ක් 15ක් තාවත් මද රුපියල් 5000ක් 10000ක් හරි නිකන් එන බෝනස් එක ගන්න. right ඒ විදිහට මේකේ බෝනස් තියෙනවා ගොඩාක්. මේ හැම එකකම මේ බෝනස් ටික් කර කර බලන්න දෙන්නේ. ඔක්කොම ටික් කරන්න කිව්ද ඒකට වයින්නවා විඩ්‍රෝ කියන එකවත් ඒ වගේ මොනවත් නැතුව ඔය ජස්ට් කියන දේවල් ඔක්කොම ටික් කර කර බලන්න. හරි මේ වෙලාවේ මේ අලුත් බොනන්සා එක රයිට් මේක ගැනත් අපි වීඩියෝස් ටිකක් එක්ක විස්තර ටිකක් දාන්නම්. මේක හොඳ වවුචර්ස් ටිකක් හම්බ වෙනවා අපි බලමු. වගේ මොනවා හරි බෝනස් ටිකක් තියෙනවා කියලා. දවස් 7 රයිට් දවස් 7ක් වගේ මේක ඩේලි චෙකින් කරගෙන යන 7 වෙනි දවස් වලට ටැග් එකක් එනවා. ඔන්න තව බෝනස් එකක්. මේ විදිහට බෝනස් වර්ග ගොඩාක් වෙනවා. සමහරවල් දවසකට ඩොලර් එකක් දෙයක් බෝනස් වලින්ම ගන්න පුළුවන්. මේකත් එක්කම ඉන්නවා. රයිට් හරි. ඊළඟට මම තව දෙයක් කියන්නම්. මෙතන ඔයාලට අයිනෝද මේක දින බේසික් එකක් ගන්නවා ටික රයිට් account එකක් ගත්තොත් දැන් මෙතන වගේ ෆොටෝ එකයි නමයි දාලා තියෙනවා. ඊට අමතරව රෑන්ක් එක ඔයාගේ රෑන්ක් එක වඩා ගන්න නම් මෙතනින් පුළුවන්. රයිට් දැනට V2 බොහෝ විට V3 කියන ලෙවල් එක අප් කරගන්න පුළුවන් මේ යට අනිද්දා වෙද්දි. මෙන්න මේ හරි ගියාම ඔයාගේ ඉන්විටේෂන් එක යාළුවෙක්ට ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට ඉන්වයිට් කරනවා නම් මෙන්න මෙතන ඉන්විටේෂන් ලින්ක් කියන එක ටික් කරලා කොපි කරලා පේස්ට් කරන්න. රයිට් ඊළඟට ආට තව වැදගත් කාරණාවක් කරමු දෙන්න. ඔයාගේ ටීම් එකක් බලන හැටි. ඇසෙට්ස් වලට යන්න. ඔයාගේ ටීම් එකේ ඉන්නවා නම් ඔයාගේ ඩිරෙක්ට් ලයින් කීයක් තියෙනවද? ඉන්ඩිරෙක්ට් කීයද? ඔයාගේ ටීම් එකේ VIP එකක් ඉන්නවද? ඔයාගේ ටීම් බිස්නස් කරපු අය කවුද නැති අය කවුද කොහොම ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඇසෙට්ස් වලට ගියා AI එකට යන්න. ඒකේ තියෙනවා ටීම් කියලා. මෙන්න මේ ටීම් කියන එක ටික් කරාට පස්සේ ආගේ ටීම් එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මගේ මේ වෙලාවේ ගත්තොත් ටීම් එකේ ඉන්නවා මෙම්බර්ස්ලා ඔක්කොම 1619. හැබැයි එතන මම මේ ඩිරෙක්ට් කතා කරලා තියෙන කට්ටිය මෙන්න මේ මේ ෆිල්ටර් මාක් එකක් තියෙනවා 1619 ට හැබැයි කෙරවල චූටිකට. අන්නේ ෆිල්ටර් එක වගේ ටික් කරන්න. එතකොට තියෙනවා ඩිරෙක්ට් කියලා දාපුවම මගේ ඩිරෙක්ට් ලයින්ස් එනවා. ඩිරෙක්ට් මෙම්බර්ස්ලා 12යි ඉන්නේ. හරිද? එතකොට ඒගොල්ලෝ හරහා ආපු දෙවෙනි පෙළ ඉන්ඩිරෙක්ට් ලයින් 31ක්. ටෝටල් ගත්තාම ඕල් ඔක්කොම ගත්තාම ඔක්කොම එකතුව 1619ක් මේ වෙද්දි ටීම් එකේ ඉන්නවා. මෙන්න මේ විදිහට ෆිල්ටර් කරපු ටික මල්ලි පොඩ්ඩක් හැං වෙලා පොඩ ආයෙ පාර පෙන්වන්න පුළුවන්. හරි ඔන්න ෆිල්ටර් මේ තියෙන්නේ මේ මෙම්බර්ස් කියන එක කෙලින්ම තියෙනවා ටීම් මෝඩල්ස්. ඊට මෙහා පැත්තේ අර චූටි කුණීලයක් වගේ තියෙන එක තමයි ෆිල්ටර් එක. ඒක ටික් කරන්න. ඒක ටික් කරාම ඩිරෙක්ට් කියලා තියෙනවා. වගේ ඩිරෙක්ට් සේල්ස්. වගේ ඩිරෙක්ට් ලයින් ටික. ඒක දැම්ම කන්ෆර්ම් කරා. ඩොලර්ස් දෙනයි මගේ ඩිරෙක්ට් ඉන්නේ. right ඊට පස්සේ අපිට බලන්න ඉන්ඩිරෙක්ට්. එතකොට මේ 12 දෙනාගේ යට ඉන්න ලෙවල් එකේ කියන්නේ එයාලගේ ඩිරෙක්ට් ලයින් එක. ඒ කියන්නේ මට ඉන්ඩිරෙක්ට්. මගේ ඩිරෙක්ට් ලයින් එක සහ ඒගොල්ලන්ගේ ඩිරෙක්ට් ලයින් එක. එයාලා ඉන්නවා දෙවෙනි පෙළ ඉන්නවා 31ක්. ඒ හරහා ඇදිලේ තියෙන සමස්ත ටීම් එක තමයි අදර්ස් කියපුවම මුළු ඔක්කොම එනවා. ඕල් කියපුවම සමස්තෙම එනවා. right හරි ඊළඟට මේකේ බලන්න පුළුවන් මගේ ටීම් එකේ VIP 1 කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා. VIP 1 කියන එකට ගිහලා කන්ෆර්ම් කරාම ඔයාගේ ටීම් එකේ සමස්තම ඉන්න VIP 1 ලා මේ වෙදි 14ක් ඉන්නවා VIP 1 level එකේ. ඒ ඊළඟට VIP 2 ලා කී දෙනෙක්ද? VIP 2 ලා දෙන්නෙක් ඉන්නවා.
right බොහෝ විට හෙට වෙලි තව VIP 2 කෙනෙක් එනවා right ඊළඟට VIP 2 VIP 3 ලා ඉන්නවද VIP 3 ලා කවුරුත් නැහැ තාම confirm නෑ VIP 3 ලා නෑ ඉඳලා 2 එකම තමයි පෙන්නන්නේ VIP 2 එක තමයි VIP 3 ලා පොළ නෑ පැහැදිලිද මෙන්න මේ විදිහට සමස්ත ටීම් එකම වාට බලාගෙන යන්න පුළුවන් right මේ තමයි ඇප් එකේ බේසික් දේවල් ටික ඔයා මේක ඉස්සරහට ප්‍රැක්ටිස් කරගෙන යන්න විශේෂයෙන් මෙන්න මේ දවස ගානේන මේ බෝනස් සම්මන ඔක්කොම ටික ගන්න එකක්වත් මිස් කරගන්න එපා නිකන් ඉන්න වෙලාවට. ඔයාලට තව මෙන්න මෙතන තියෙනවා මේ මනුස්ස මේ අර වම් පැත්තේ උඩම තියෙන මනුස්ස රූපෙ ටික කරාම මෙන්න මෙතන ඔයාලට පේනවාද තියෙනවා ෂෝට් කට් වලට පල්ලෙහා my levels තියෙනවා ඊට පස්සේ my activity center කියලා තියෙනවා. sorry my කියලා නෑ activity center කියලා තියෙනවා. ඔන්න ඔතනක් තියෙනවා බෝනස් ගොඩක්. activity center කියන එකේ ගොඩාක් බෝනස් වර්ග තියෙනවා. මෙතනක් තියෙන ඔන්න අර දින 7ෙම ඔන්න චෙකින් යන්න පුළුවන් රයිට් මගේ මේ වෙදි මම ඩොලර් 3600ක බෝනස් අරන් තියෙනවා හරි මේකෙත් තියෙනවා මෙන්න මේ විදිහට ලිමිටඩ් ඔෆර්ස් වලක් තියෙනවා කීපයක්ම බෝනස් ටිකක් ඊට අමතරව ටාස්ක් සෙන්ටර් කියන එකේ ගොඩක් බෝනස් වර්ග තියෙනවා මේ ක්ලේම් කරගෙන මෙන්න මෙතන go to claim ඔන්න බෝනස් එකක් ඇවිල්ලා හැදින් go to claim මේ මොකද ඩොලර් 100ක බෝනස් එක. මේක chance එකක් නිකන් බලපෙකි. හැදින් තමයි විදියට බලන්න. මට ගොඩක් වෙලාවට අමතක වෙනවා බලන්න. ඔයාලා ටයිම් තියනවා නම් බලන්න මේ විදියට go to claim කියලා තිබ්බොත් බෝනස් එකක් ඇවිල්ලා. go to complete කියන්නේ සම්පූර්ණ කරන්න කියලා go to claim આવත් හරි නෑ ඒක ඔක්කොම හරි දෙවෙනි එකේ බලන්න හරි හෙට 3000ක එකක් හම්බ වෙනවා අය හෙටත් 3000ක් හම්බ වෙන්නේ 3000ක එකක් හම්බ වෙනවා ඒක claim වෙලා මෙන්න මේ විදිහට බල යන්න දවස් ගානේ ඔය තියෙන බලන්න ඔයාලටත් එකේ ගෝණ සම්බෙලා තියෙන්නේ ආගේ ඩිපොසිට් එකේ තව එකක් තියෙනවා. ඩිපොසිට් එකේ? ඔව් ඩිපොසිට් පල්ලෙහා ඩිපොසිට් කියන එකේ වමට යනවා. උනේ තව එකක් තියෙනවා. ඩොලර් 200ක ඔන්න go to claim එක. හරි මම ඒක බලන ඉතින් කියලා දෙන්නම්. දැන් මං කියවනේ වාගේ බලන්න නැතුව කොහොමද කියලා. දැන් අපි ක්ලේම් කරාම ගියා. නැත්තම් ඔයාලට තියෙනවා නම් මෙන්න මේ උඩ මේ ඔය දැන් ඩිපොසිට් කියලා තිබුණේ එතන උඩ දැන් මම මන්ත්ලි ටාස්ක් එකේ වල තව එකක් ඒ රතු පාට ඩොට් එකක් වැටලා තියෙන පේනවද? ඒක ක්ලෝස් කරමු. රතු පාට ඩොට් එකක් තියෙන. මෙන්න මේ රතු පාට ඩොට් එක වැටෙන්නේ කූපන් තියෙනවා. දැන් ඔයා මන්ත්ලි ටාස්ක් එක උඩ ක්ලික් කරා. ඒ කියන්නේ ඔයාලට මන්ත්ලි ටාස්ක් එකේ තව කූපන් තියෙනවා. ඔය රතු පාට ඩොට් එක වැටෙන්නේ ඔයාලට කූපන් තියෙනවා. ඔය ග්‍රෝත් ටාස්ක් එකේ ඔයා ඉන්නේ මන්ත්ලි ටාස්ක් එක ක්ලික් කරා. ඉස්සර වෙලා උඩ. රයිට්. ඕකේ. පල්ලෙහාට යන්න ඔයාට එකක් හරි තියෙනවා කූපන්. ඔය තියෙන එකක් තියෙනවා. ඒ කූපන් තියෙනවා නම් තමයි ඒ කූපන් තියෙනවා නම් තමයි අර රතු පාට ඩොට් එක වැටෙන්නේ. ඔයා ක්ලේම් කරපු ගමන් බලන්න මුලට ගිහිල්ලා ඒක නැතිව. දැන් නෑ අර ඒ රතු පාට ඩොට් එක වැටලා තියෙනවා නම් ඔයාට තියෙන කූපන්. රයිට් අපි වේගෙන් යමු ලොකු ටයිම් එකක් ගියා. රයිට් ඔන්න ඒ ටික ක්ලේම් කරන හැටි ඔයාලට මම කියන්නම් රයිට් ඊට පස්සේ උඩට එන්න උඩට ඇවිල්ලා use now කියන එක ටික් කරන්න use now ටික් කරාට පස්සේ ක්ලේම් කරපු ප්‍රමාණය සහ available ක්ලේම් කරන්න තියෙන ප්‍රමාණය ඔන්න එතන available කියන එක ටික් කරා use now Connect to the future with Chainmaster.